හෙලෝ කොහොමද? ඉතින් ඔයාලට අදත් මම වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම මගේ වීඩියෝස් හොඳයි නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද අපි යමු vlog එක මොකක්ද කියලා බලන්න. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පුංචි මනි ටිප් එකක්. ඔයාලා මගෙන් කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඒකෙත් මම මනි බොක්ස් එකක් හදන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක නම් මම මාස 3ක වගේ කාලයකට තමයි හැදුවේ. හැබැයි මේක මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළත එකතු කරගන්න පුළුවන් පොඩි ටිප් එකක් තමයි. මේක පුංචි මනි ටිප් එකක් වුණාට මාසයක් වගේ කාලයක් ඇතුළත ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ මේ බොක්ස් එක හදන්නේ කොහොමද කියලා. මේකට A4 කොලයක්ම ඕනේ කියලා එකක් නැහැ. ඔයාගේ ගෙදර තියෙන ඕනම පොත් කොලයක් හරි කමක් නැහැ ගන්න. මේකට මම මුලින්ම ගන්නවා කොටු 30ක් ලකුණු කරගත්ත කොලයක්. මේකට මම උස පැත්තට කොටු 10යි හරස් අතට කොටු 3යි තමයි අරන් තියෙන්නේ. ඔයාලට කැමති විදිහට මේ කොටු 30 ලකුණු කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇතිනේ මම මේකට විශේෂයෙන් කියලා කඩෙම මොකුත් අරන් නැහැ. ගෙදර තියෙන දේවල්ම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මට මේ වෙලාවේ බොක්ස් එකක් තිබුණේ නැහැ ගන්න. ඒ නිසා මම මගේ පරණ ෆෝන් එකක් ගෙනාපු බොක්ස් එකක් තිබුණා. ඒක තමයි මේකට පාවිච්චි කරන්නේ. එන්නකො බලන්න ඉතින් අපි මේක ලකුණු කරන්නේ කොහොමද කියලා. මේක රුපියල් 30කින් තමයි පටන් ගන්නෙ. පුංචිම පුංචි මුදලක්. රුපියල් 30 ගුණාකාර වලින් තමයි මේක ලකුණු කරන්න ඕනේ. 30, 60, 90, 120 මේ වගේ කොටු 30ක් වෙනකන් අපි ලකුණු කරන්න ඕන. අන්තිම මුදල වෙන්නේ රුපියල් 900යි. මම හිතනවා මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා. මොකද රුපියල් 30ක් 60ක් වගේ මුදලක් කියන්නේ අද කාලේ පුංචි මුදලක්නේ. ඒ මුදල ඉතිරි කරගන්නවා නම් මාසෙට ඒ පුංචි මුදල ලොකු ගාණක් වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපි නොදැනුවත්ව හරි දවසකට අපිට අනවශ්‍ය දෙයකට මොනාම හරි දෙයකට අපි අතින් සල්ලි වියදම් වෙනවනේ. ඒ අනවශ්‍ය දේවල් මගහැරලා ඒ මුදල මේ වගේ ඉතුරු කරපුවාම අපිට ලොකු මුදලක් ලබා ගන්න පුළුවන්. ඒක අපේ හිතටත් එතකොට ලොකු සහනයක්නේ මාසේ අන්තිම වෙනකොට. අනේ මම මේ වගේ ගාණක් එකතු කරානේ කියලා. යක් ලස්සන නංගියෙක් මල්ලියෙක් නම් මාසේ අවසානයේ සාමාන්‍ය මුදලක් එකතු කරගත්තාම ඔයාගේ ඉගෙනීමේ වැඩ කටයුතු වලට මොනවටම හරිම මේ මුදල ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ගෙදර ඉන්න හොඳ වයිෆ් කෙනෙක් නම් හැම දෙයක්ම හස්බන්ඩ්ගෙන්ම ඉල්ලන්නේ නැතුව ඔයාට මොනවා හරි ගන්න ආසාවක් තියෙනවා නම් ඔයාට ඒ මුදල ගන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ පුංචි මනි ටිප් වලින් ඒ වගේ අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. හැමෝම මේ වගේ දෙයක් කරන්න කියලා මම කියනවා. ඒක ගොඩාක් හොඳයි. මං කරපු මගේ පළවෙනි මනි බොක්ස් වීඩියෝ එකේ මම 1,01,000ක තමයි ඒ බොක්ස් එක හැදුවේ. ඒකේ මම මොකක්ද කරේ කියලා ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. මොකද මම වීඩියෝ කරන එක නවත්තලා තිබුණ නිසා. ඒ වුණාට මම එකකින් කරගත දෙයක් තමයි මගේ කිචන් එකේ පැන්ට්‍රි ටේබල් එකට ටයිල් අලලා තිබුණ නැහැ. ඉතින් මට ඒ 1,01,000න් මට ඒ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මට ඒ වගේ වීඩියෝස් නම් මම මොකුත් කරලා නැහැ. මොකද මම වීඩියෝ කරන එක නවත්තලා තිබුණ නිසා ටික කාලයක්. ඊට පස්සෙත් මම මනි බොක්ස් එකක් හදලා තිනවා. මේකේ අන්තිමට මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඉතින් ඒ වගේ පුංචි පුංචි ගණන් එකතු කරපුවාම අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒවට අය වෙනමම සල්ලි හොයන්න ඕන නෑනේ. මම මේ බොක්ස් එකට සල්ලි දාන්න පටන් ගන්නේ නොවැම්බර් 1 වෙනිදා ඉඳන්. මොකද මම හිතාගෙන ඉන්නේ මගේ ගෙදරට ග්‍රොසරි අයිටම් වලට තමයි මේ සල්ලි වෙන් කරන්න හදන්නේ. මොකද එතකොට මට වෙනමම මුදලක් හොයන්න ඕන නැහැ ගෙදරට ග්‍රොසරි අයිටම් ගේන්න. ඒ නිසා තමයි මම මේ බොක්ස් එක හැදුවේ.
මේ චැලෙන්ජ් එකේදී නම් අනිවාර්යයෙන්ම මම ඔයාලට මේ බොක්ස් එක කම්ප්ලීට් කරලා ඒක ඕපන් කරන වීඩියෝ එකකුත් ගේන්නම්. ඒ වගේම මේකෙන් මම මොනවද ගන්නෙ මොනවද මට ගන්න පුළුවන් කියලාත් මම ඔයාලට අනිවාර්යෙන්ම වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් මම දැනට මනි බොක්ස් එකක් කරන් යනවා. ඒක මම රුපියල් දවසට 2000 ගානේ තමයි දාලා තියෙන්නේ. ඒ වුණාට ඒක මට කරන්න සමහර දවස් වලට අමාරුයි. ඉතින් මම ඒක දැන් හදලත් මාසයක් විතර තව ලොකු ගාණක් දාලා නැහැ. ඉතින් මට පුළුවන් වෙලාවට තමයි මම ඒකට දාන්නේ. ඉතින් මම හිතනවා මේ බොක්ස් එකත් ඉක්මනටම කම්ප්ලීට් කරන්න. මේ තමයි මම එකතු කරන මේ බොක්ස් එක. ඉතින් අදට මං ගිහින් එන්නම්. ආයෙත් ආදරයෙන් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.